ආයුබෝවන් විශ්ව සයුර වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. නිරෝගී සහ ශක්තිමත් ජීවිතයක් ගත කිරීම ඕනෑම පුරුෂයෙකුගේ බලාපොරොත්තුවක්. නමුත් අද කාලේ තියෙන අධික කාර්යබහුල ජීවන රටාව, වසවිස පිරුණු වැරදි ආහාර පුරුදු සහ නොනවතින මානසික ආතතිය නිසා බොහෝ දෙනෙක් තමන්ගේ පුරුෂ ශක්තිය සහ ජවය පිරිහීම පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත් වෙනවා. ඔබ දන්නවාද මේ සඳහා පිටතින් ලබා ගන්නා කෘත්‍රිම ඖෂධ හෝ පෙති වර්ගවලට වඩා ඔබේ මුළු තැන්ගේ ඊටාම ලෙහෙසියෙන් සොයාගත හැකි ස්වභාවික ආහාර මගින් ඔබේ හෝමෝන මට්ටම සහ ශාරීරික ශක්තිය පුදුම සහගත ලෙස ඉහළ නැංවිය හැකි බව. අද විශ්ව සයුර තුලින් අපි කතා කරන්නේ සෑම පිරිමියෙකුගේම තම දෛනික ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතු සුපිරි ආහාර 10ක් ගැනයි. අපි මේ එක් ආහාරයේ ක්‍රියා කරන ආකාරය ගැඹුරින් විමසා බලමු. එක කෙසෙල්. කෙසෙල් කියන්නේ පිරිමින්ට අත්‍යවශ්‍යම ක්ෂණික බලශක්ති ප්‍රභවයක්. මෙහි ඇති බ්‍රෝමෙලයින් කියන විශේෂ එන්සයිමය සිරුරේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ස්වභාවිකව ඉහළ නංවන්න ලොකු සහයක් දෙනවා. මීට අමතරව කෙසෙල් වල බහුලව ඇති පොටෑසියම් සහ විටමින් B වර්ග මගින් ඔබේ ස්නායු පද්ධතිය සංසුන් කර දවස පුරාම පවතින මානසික හා ශාරීරික වෙහෙස නිවා දමනවා. විශේෂයෙන්ම ජිම් යන හෝ ක්‍රීඩා කරන පිරිමින්ට ව්‍යායාම අතරතුර ඇතිවන මාංශපේශී පෙරලියම් වළක්වා ගැනීමට මෙය කදිම ආහාරයක්. ව්‍යායාම කිරීමට පෙර කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබට වැඩි වේලාවක් මහන්සි නොවී ක්‍රියාශීලීව ඉන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති ට්‍රිප්ටොෆාන් කියන ඇමයිනෝ අම්ලය මනස සංසුන් කරලා රාත්‍රියට හොඳ නිින්දක් ලබා ගන්නත් උදව් වෙනවා. ඔබ දිනකට අවම වශයෙන් කෙසෙල් ගෙඩි දෙකක්වත් ආහාරයට ගන්නවා නම් ඔබේ ශක්තියේ ලොකු වෙනසක් ඔබටම දැනේවි. 2. කොමඩු. නවීන වෛද්‍ය විද්‍යාවේදී කොමඩු හඳුන්වන්නේ නැචරල් වියාග්‍රා ලෙසයි. ඊට හේතුව තමයි කොමඩු වල අඩංගු එල් සිට්‍රලීන් නැමැති ඇමයිනෝ අම්ලය. මෙම අම්ලය සිරුර තුලදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. මේ නයිට්‍රික් ඔක්සයිඩ් වල විශේෂත්වය තමයි එමගින් රුධිර නාල ලිහිල් කර රුධිර ගමනාගමනය උපරිම මට්ටමකට වත් කිරීම. එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන අතරම විශේෂයෙන් පිරිමින්ගේ ලිංගික අවයව වෙත රුධිරය සැපීම ඉතාම කාර්යක්ෂම කරනවා. කොමඩු කනකොට එහි රතු පාට මදය විතරක් නෙවෙයි පොත්තට ආසන්න සුදු පැහැති කොටසත් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. මොකද වැඩිපුරම පෝෂ්‍ය පදාර්ථ තියෙන්නේ ඒ කොටසේ. ඔබට පුළුවන් නම් කොමඩු මදය සහ සුදු කොටස එකට බ්ලෙන්ඩර් කරලා දෙහි බිඳු කිහිපයක් එකතු කරලා පානය කරන්න. ඒ ඉතාමත් ප්‍රබෝධමත් පානයක්. 3. තද පැහැති කොළ වර්ග. නිවිති, ගොටු කොළ, මුකුණු වෙන්න සහ කතුරු බුරුංගා වැනි පලා වර්ග මැග්නීසියම් වලින් ඉතාම පොහොසත්. පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ශරීරයේ මැග්නීසියම් මට්ටම ඉහළ යන විට නිදහස් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යන බවයි. එමගින් පිරිමින්ගේ ඇටකටු ශක්තිමත් කරන අතර වයසට යාමේදී ඇතිවෙන ශාරීරික දුර්වලතා පාලනය කරනවා. විශේෂයෙන්ම නිවිතිවල ඇති ෆෝලික් අම්ලය රුධිරය පිරිසිදු කිරීමට දායක වෙනවා. මේ පලා වර්ගවල යකඩ බහුලව තියෙනවා. ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යන්න යකඩ අත්‍යවශ්‍යයි. ඔක්සිජන් හොඳින් ලැබෙනකොට සිරුරේ ජවය ඉබේම වැඩි වෙනවා. හැබැයි මේ පලා වර්ග වැඩිපුරම තම්බන්න එපා. එතකොට ගුණය විනාශ වෙනවා. මද ගින්නේ පිස ගන්න හෝ සලාද ලෙස ආහාරයට ගන්න. 4. සුදු ලුණු. සුදු ලුණු යනු අතීතයේ සිටම භාවිත කළ ආශ්චර්යමත් ඔසු ආහාරයක්. මෙහි ඇති ඇලිසින් සංයෝගය මගින් සිරුරේ ආතතිය ඇති කරන කෝටිසෝල් හෝමෝනය පාලනය කරනවා. පිරිමි සිරුරක ආතති හෝමෝනය වැඩි වූ විට පුරුෂ හෝමෝන නිපදවීම ඉබේම අඩපණ වෙනවා. සුදු ලුණු එම සමබරතාවය ආරක්ෂා කරනවා. එමෙන්ම රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් ඉවත් කර හෘදය නාල පිරිසිදු කිරීමට මෙය ඉතාම වැදගත්. සුදු ලුණු වල උපරිම ගුණය ලැබෙන්නේ අමුවෙන් කෑවොත් විතරයි. සුදු ලුණු බික් 2ක් පමණ හොඳින් තලා හෝ පොඩි කර විනාඩි 10ක් පමණ වාතයට නිරාවරණය වන්නට තබන්න. මේ විනාඩි 10 ඇතුළත තමයි එහි ඇති එන්සයිම ක්‍රියාකාරී වී ඇලිසින් නිපද වෙන්නේ.
ඉන්පසු එය මීපෑණි ස්වල්පයක් සමග හෝ ආහාර සමග අමුවෙන් ආහාරයට ගන්න. 5. අලිගැට පේර. අලිගැට පේර කියන්නේ පිරිමින්ට අවශ්‍යම කරන සුපිරි ආහාරයක්. මෙහි බහුලව අඩංගු වෙන්නේ මොනෝ අන්සැචුරේටඩ් ෆැට්ස් හෙවත් හිතකර මේදයයි. පිරිමි හෝමෝන නිපදවීමේ ක්‍රියාවලියට අමුද්‍රව්‍යයක් ලෙස මේ සෞඛ්‍ය සම්පන්න මේදය අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව මෙහි ඇති විටමින් B6 සහ ෆෝලික් අම්ලය මගින් ස්නායු පද්ධතිය ශක්තිමත් කරන අතර ලිංගික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජවය ලබා දෙනවා. මේ පිරිමින්ගේ සිරුරේ මනා හැඩය පවත්වා ගැනීමටත් උදව් වෙනවා. අලිගැට පේරවල තන්තු බහුලව තියෙන නිසා ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. තවත් විශේෂ දෙයක් තමයි ඔබ එළවලු සලාදයක් කනකොට අලිගැට පේර කැබැල්ලක් ඊට එකතු කරගත්තොත් අනිත් එළවලු වල තියෙන පෝෂක පදාර්ථ විශේෂයෙන් විටමින් A, D, E, K ශරීරයට උරා ගැනීමේ හැකියාව 5 ගුණයකින් විතර වැඩි වෙනවා. 6. බිත්තර. බිත්තරයක් කියන්නේ සම්පූර්ණ විටමින් සහ ප්‍රෝටීන් ගබඩාවක්. පිරිමි හෝමෝනවල පදනම තමයි කොලෙස්ටරෝල්. බිත්තර කහමදය තුළ මේ සඳහා අවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් අඩංගුයි. එමෙන්ම මෙහි ඇති විටමින් D මට්ටම අඩු වූ විට පුරුෂ ශක්තිය හීන වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ නිසා උදෑසන ආහාරයට තම්බන ලද බිත්තරයක් එකතු කර ගැනීමෙන් මාංශපේශී වර්ධනය වීමටත් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවීමටත් මහත් පිටුවහලක් ලැබෙනවා. බිත්තර කහමදේ කෝලීන් කියලා සංයෝගයක් තියෙනවා. මේක මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මතක ශක්තියට ඉතාම වැදගත්. පිරිමි කෙනෙක්ගේ ආත්ම විශ්වාසයට හොඳ මතක ශක්තියක් සහ තියුණු මනසක් තියෙන්න ඕනෑනේ. අලුත් පර්යේෂණ වලට අනුව දිනකට බිත්තර 2ක් කෑවත් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා බිය නොවි කහමදයත් එක්කම සම්පූර්ණයෙන් බිත්තරයක් ආහාරයට ගන්න. 7. වට්ටක්කා ඇට. බොහෝ දෙනෙක් වට්ටක්කා උයලා ඇට ටික විසි කරනවා. නමුත් මේ වට්ටක්කා ඇට පිරිමින්ට රත්තරන් හා සමානයි. මෙහි අධික ලෙස සිංක් අඩංගුයි. පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ සෞඛ්‍යයට සහ එහි පිළිකා ඇතිවීම වැළැක්වීමට සිංක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. සිංක් ඌනතාවය නිසා පිරිමින්ගේ සරුභාවය සහ ශුක්‍රාණුවල ගුණාත්මක භාවය අඩු විය හැකියි. දිනකට වට්ටක්කයට අහුරක් ආහාරයට ගැනීමෙන් පුරුෂ හෝමෝන මට්ටම් වගේම පිරිමින්ගේ කෙස් වැටීම පාලනය කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. සිංක් වලට අමතරව මෙහි මැග්නීසියම්ද බහුලයි. ඒ රාත්‍රියට සුව නින්දක් ලබා ගන්න උදව් වෙනවා. ඔබට පුළුවන් මේ ඇට වේලලා බැදලා ස්නැක් එකක් විදිහට කන්න. එහෙමත් නැත්නම් උදේට කන ඕට්ස් එකට යෝගට් එකට හෝ සැලඩ් එකට උඩින් ඉසින්න. 8. බෝංචි සහ ඇට වර්ග. විශේෂයෙන්ම වෝල්නට්ස්, ආමන්ඩ් සහ කචුවල එල් ආජිනීන් බහුලව පවතිනවා. මෙමගින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර පිරිමි ප්‍රජනන පද්ධතියේ සෛලවල සෞඛ්‍ය ආරක්ෂා කරනවා. එක්තරා පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ දිනපතා වෝල්නට් ග්‍රෑම් 75ක් පමණ සති 12ක් ආහාරයට ගත් පිරිමින්ගේ සරුභාවය අනෙක් අයට වඩා ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. බෝංචි සහ පරිප්පු වර්ගවල ඇති තන්තු සහ තාකමය ප්‍රෝටීන් මගින් ශරීරයේ බර පාලනය කිරීමටත් උදව් වෙනවා. විශේෂයෙන්ම ආමන්ඩ් වල විටමින් E බහුලයි. ඒ සමේ පැහැපත් බවට සහ වයසට යාම පමා කරන්න උදව් වෙනවා. ව්‍යායාම කරන අයට මාංශපේශි නැවත යථා තත්ත්වයට පත් කරන්න බෝංචි වලින් ලැබෙන ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. 9. ඩාර්ක් චොක්ලට්. චොක්ලට් කිව්වම අපි හිතන්නේ පොඩි ළමයින්ගේ කෑමක් කියලා. නමුත් ඩාර්ක් චොක්ලට් කියන්නේ හෘදේ සෞඛ්‍යයට මෙන්ම මානසික සුවයට ඉතාම ගුණදායක දෙයක්. මෙහි ඇති ෆීනයිල් එතිලමීන් සංයෝගය මගින් සිරුරට සතුට සහ සෑල්ලුව ලබා දෙන එන්ඩෝෆීන්ස් හෝමෝනය නිපද වෙනවා. පිරිමින්ගේ මානසික ආතතිය අඩු විට ස්වභාවිකවම ඔවුන්ගේ කාර්ය සාධනය ඉහළ යනවා. හැබැයි මෙහිදී 70%කට වඩා කොකෝවා අඩංගු සීනි අඩු චොක්ලට් තෝරා ගැනීමට වග බලා ගන්න. මෙහි අඩංගු ෆ්ලේවනොයිඩ්ස් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර පීඩනය පාලනය කරන්න උදව් වෙනවා. ඔබට මහන්සි වෙලාවක් දැනුනම ඩාර්ක් චොක්ලට් කෑල්ලක් කෑවොත් ඉක්මනින් මොළය ප්‍රබෝධමත් වෙනවා. සමහර ක්‍රීඩකයින් ව්‍යායාම කරන්න කලින් පොඩි ඩාර්ක් චොක්ලට් කෑල්ලක් කනවා.
ෂණික ශක්තිය ලබා ගන්න තමයි ඒගොල්ලෝ එක කන්නේ. 10. දෙලුම්. අපේ ලයිස්තුවේ පළමු තැන නැත්නම් රජුගේ ස්ථානයේ හිමි වෙන්නේ දෙලුම් වලටයි. මෙය පිරිමින්ගේ ශාරීරික මෙන්ම මානසික ජවය ඇති කරන සැබෑ අමෘතයක් හා සමානයි. දෙලුම් වලට මෙම ස්ථානයේ හිමි වෙන්නේ එහි ඇති අති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසයි. මෙමගින් රුධිර සංසරණ පද්ධතියේ තැන්පත් වී ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර රුධිරය ගලා යාම උපරිම කිරීමට දෙලුම් විෂ සමත් වෙනවා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් තහවුරු වුණා දින 15ක් අඛණ්ඩව දිනපතා දෙලුම් විෂ වීදුරුවක් පානය කළ පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම 24කින් පමණ ඉහළ ගිය බව. ඒ වගේම ඔවුන්ගේ මානසික පීඩනය අඩු වී සතුටු සිතුවිලි වර්ධනය වී තිබුණා. දෙලුම් වලට පුළුවන් සිරුරේ ඇතිවන අනවශ්‍ය ප්‍රදාහයන් අඩු කරන්න. එය දීර්ඝකාලීන රෝගවලින් ඔබව ආරක්ෂා කරනවා. පුළුවන් තරම් නැවුම් දෙලුම් ගෙඩියක ඉෂ සීනි නොදා පානය කරන්න උත්සාහ කරන්න. කඩේ තියෙන පැණි රස කළ බෝතල් බීම වර්ගවලට වඩා ස්වභාවික යුෂවල ගුණය 100 ගුණයකින් වැඩි. ඉතින් ඔබත් අද අපි කතා කළ මේ සුපිරි ආහාර වර්ග 10 අද ඉඳන්ම ඔබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න. මතක තබා ගන්න මේ ආහාර වගේම ප්‍රමාණවත් සුව නින්දක් සහ දිනපතා ව්‍යායාම කිරීම පිරිමි ඔබගේ නිරෝගීකමට සහ පෞරුෂයට අත්‍යවශ්‍යයි. විශ්වසයුර ගෙනා මෙම තොරතුරු ඔබට වැදගත් කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔබ මේ ආහාර වර්ග වලින් දැනටමත් වැඩිපුර ගන්නේ මොනවාද? නැත්නම් අද ඉඳන් පටන් ගන්න හිතන් ඉන්නේ මොනවාද කියලා පහලින් කමෙන්ට් කරන්න. අපිත් කැමති ඒ මොනවද කියලා දැනගන්න. මෙවැනිම විද්‍යාත්මක සහ වැදගත් තොරතුරු දිගටම බලන්න අපේ විශ්වසයුර channel එක subscribe කරන්න. හැමෝටම නිරෝගී බලවත් සහ ජයග්‍රාහී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.